much faster than well, I'm starting to regret not spending all of it with you. Now I'm wondering why I've kept this bottle inside. So I'm starting to regret not selling all. අපි ෆ්‍රී ෂූට් එක කරේ සිංගප්පූරු වල. මොකද මේ කුෂිගේ මල්ලි ඉන්නේ සිංගප්පූරු නිසා අපිට ගොඩක් ලස්සන ලොකේෂන් ටිකක් තෝරගන්න පුළුවන් වුණා මල්ලිගේ උදව්වත් එක්ක. ඇත්තටම අපි මරීනා බේ සෑන්ඩ්, යුනිවර්සල් ස්ටුඩියෝ, Garden by the Bay and Orchard Road කියන ස්ථානවල තමයි වැඩිපුරම රූගත කරේ. මේ මංගල උත්සවයේ පාරම්පරික මුල් ඇඳුම් ඒ වගේම මේ යාපහුව කන්සෙප්ට් එක නිර්මාණය කළේ අභිෂේක මණ්ඩපයේ රුවන් විදානගේ. සාම්ප්‍රදායික විවාහ උත්සවයක් ගැන කතා කරනකොට මම හිතන හොඳම උදාහරණයක් තමයි මේ කුෂිගෙත් රවිගෙත් විවාහ උත්සවය. රවිගේ ඇඳුම් ටික නිර්මාණයේදී රවිට ඕන වෙලා තිබුණා කුෂිටත් ඕන වෙලා තිබුණා උඩරට සාම්ප්‍රදාය රැකෙන විදිහට සාම්ප්‍රදායික වර්ණයේ විදිහට මෙරුන් වර්ණයෙන් ඇඳුම් ටික නිර්මාණය කරන්න. ඒකට හේතුව තමයි බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ ෆ්ලවර් ගර්ල්ස්ලාගේ කලර්ස් මැච් කරලා තිබුණේ අයිවරි වගේ වර්ණයක් තමයි මැච් කරලා තිබුණේ. මේකෙදි නිලමේ ඇඳුමේ වර්ණයට ගැලපෙන විදිහට තමයි බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ ෆ්ලවර් ගර්ල්ස්ලාගේ බෝඩර් එක එහෙම නැත්නම් පල්ලුවත් නිර්මාණය කරලා තිබුණේ. මෙරුන් කියන වර්ණයත් අයිවරි කියන වර්ණයත් සම්මිශ්‍රණයක් තමයි මේ විවාහ උත්සවයේ ඇඳුම් නිර්මාණයේදී අපිට සම්පූර්ණයෙන් දකින්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවක රවිට නිර්මාණය කරපු ඇඳුම ස්පෙෂලි ඩිසයින් කරලා තියෙනවා. මොකද ඒක හෙවි වර්ක් එකක් අපි දාලා තියෙන්නේ. ස්ටෝන්ස් තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. මේක ඇත්තටම අභිෂේක මණ්ඩපයේ අලුත්ම කන්සෙප්ට් එකට නිර්මාණය කරපු ඇඳුමක්. ගෲප් එකේ වර්ණයත් මෙරුන් හින්දා මනමාලයාගේ වර්ණයට වඩා පොඩි වෙනසක් තමයි අපි මේකේ දකින්න ලැබෙන්නේ. අභිෂේක මණ්ඩපයේ සුවිශේෂත්වය තමයි මේ ඇඳුම් සියල්ල ගෲප් එකේ කී දෙනෙක් හිටියත් මේ ඇඳුම් සියල්ල එකම විදියට හිසේ සිට පාදාන්තය දක්වා එකම විදියට නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ වගේ නිර්මාණ තමයි අභිෂේක මණ්ඩපයක් හැමදාම කරන්නේ. කෙලින්මගේ අභිෂේක මණ්ඩපෙට නිලම ඇඳුම් සම්බන්ධව ඊට පස්සේ අපි ගිහලා මෙෂරුවන් එක්ක කතා කරද්දි දැනගත ඩෙකොරේෂන් උත් ගන්න පුළුවන් කියලා හෝල් එක ඔක්කොම. ඊට පස්සේ එයා කිව්වා අපේ අදහසත් අරගෙන එයාත් එක්ක කතා කරලා මේ වගේ කන්සෙප්ට් එකකට යමු කියලා තමයි ආපහුව අපිට සෙටි බෑග් එක විදියට දාලා ඒකට ගැලපෙන විදියට පෝරුව, හෙඩ් ටේබල් ඩෙකෝස් සහ සියලුම හෝල් ඩෙකෝස් අරේන්ජ් කරලා දුන්නේ යාපහුව කන්සෙප්ට් එකත් එක්ක. මේක තමයි මගේ අලුත්ම ඩිසයින් එක යාපහුව කියන කන්සෙප්ට් එකේ මේ යාපහුව රාජධානියේ යාපහුව කියන එක තමයි මේකේ සෙටි බෑග් එක විදියට යොදාගෙන තියෙන්නේ. අපි මුලින් කිසිම දැනුම්දීමකින් තොරව අපේ නිර්මාණය අවසන් වූ විගස රවි කැමති වුණා මේක ගන්න. මේක අරගෙන අපිට ඉස්සෙල්ලා මේ හෝටලේ ඉතාමත් විශාල ඉඩ ප්‍රමාණයකුත් එක්ක මේ වගේ අනර්ග මං හිතන්නේ දකින්නකොට ඉතාමත් අලංකාරවත් විදියට මේ විවාහ උත්සවයේ මේ පෝරුව සෙටි බෑග් එක දකින්න ලැබුණා. ඒ වගේ මං හිතන්නේ ලංකාවේ තිබිච්ච ලොකුම සෙටි බෑග් එක කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ විදිහට අපේ ගැඹීරත්වය අපේ තේජස නැත්නම් අපේ ඉතිහාසය පිළිඹු වෙන ආකාරයේ විවාහ උත්සවයක් සැලසුම් කිරීමේදී මම හිතන්නේ අභිෂේක මණ්ඩපයේ අපි ඉදිරියෙන් ඉන්නවා. මේ විවාහ උත්සවයේ අපි සියලුම දේවල් මම හිතන්නේ බියුටිෂියනුයි ෆොටෝග්‍රාෆර්යි අරගෙන අනිත් සියලුම දේවල් අපි අභිෂේක මණ්ඩපයෙන් තමයි රවි කරගත්තේ. සිටි බෑග් එක ගැන කතා කරොත් ඒක ඇත්තටම මිස්ටර් රුවන් අපේ එකටම තමයි මුලින් මේක හැදුවේ. ඉතින් ඒකත් ගොඩක් ලොකු දෙයක් වුණා. ඒක ඇත්තටම කවුරුත් ඊට කලින් දැකලා තිබුණේ නැහැ. ඒකට ගොඩක් අයගෙන් ගොඩක් මට අපිට ප්‍රතිචාර හම්බුණා. අභිෂේක මණ්ඩපයේ මෙන්න මේ වගේ දේවල් අපි හැමදාමත් මේ වගේ වැඩසටහන් තුලින් දකිනවා. ඕනම කෙනෙකුට අපිට කතා කරන්න පුළුවන්. අපගේ ප්‍රධාන ශාඛාව මහරගම නගරයේ පිහිටා තිබෙනවා. ඒ වගේම ශාඛා ගාල්ල, ගල්කිස්ස, මිරිස්වත්ත කියන ප්‍රදේශවල පිහිටා තිබෙනවා. මේ ඕනම තැනකට ඇවිල්ලා අපේ තියෙන සේවාවන් මොනවාද, අපේ විස්තර මොනවාද, කෙනෙකුට ඇවිල්ලා Tamanට මේ දේවල් ගැලපෙනවද නැද්ද කියන එක ගැන ඇවිල්ලා අපිත් එක්ක කතා බහ කරලා දැනගන්න පුළුවන්. මගේ පෞද්ගලික දුරකථන අංකය තියෙනවා 071 6 831 980යි.
අද අපි ඔබට ඉදිරිපත් කරපු විශේෂාංග තුලින් ඔබේ මංගල උත්සවයට ආදර්ශයක් අලුත් යමක් එකතු කරන්නයි උත්සාහ කරේ. ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 0777යි 515යි 215 අපේ දුරකථන අංකය හරහා හෝ වෙඩින් ශ්‍රී ලංකා රූපවාහිනී අපේ ෆෑන් පේජ් එක හරහා. එහෙනම් තවත් සතියකින් හම්බෙමු. ඔබට ආදරණීය සතියක්.